ඉගෙනම ලබන දරුවෙකුගේ මතක ශක්තිය වැඩි දියුණු කිරීමට හා පින බලවත් කිරීමට කළ හැකි පින්කම් මොනවාද කියලා අහනවා. කළ හැකි පින්කම්. ඇත්තටම දැන් මෙතන ඉගෙන ගන්න ළමයෙකුට පින්කම් කරනවට වඩා ඉගෙන ගන්න ළමයෙකුට ඒ ඉගෙනීමට උවමනා කරන කුසලයේ දිනු කරගන්න උපකාර කරන්න පුළුවන් නම් හොඳයි. විශේෂයෙන්ම ඕනෑම කෙනෙක් හොඳට ඉගෙන ගන්නේ එයාගේ නීවරණ ධර්මයන් ඕනෑම කෙනෙක් තුළ නීවරණ ධර්මයන් බලවත් වෙලා තියෙනකොට මේ මතක ශක්තිය හිටින්නේ කාමයට බරණ. අපි හිතමු දැන් ඒක සාමාන්‍ය සරල උදාහරණ විදිහට හිතුවොත් ඉගෙන ගන්න වයසේ ඉන්න ළමෙක් පිරිමි ළමෙක් නම් ගෑන් ළමයි ගැන හිතියොත් ගෑන් ළමෙක් නම් පිරිමි ළමයි ගැන හිතියොත් එතකොට මේක ඍජුවම කාමච්ඡන්දය. එහෙම නැත්නම් විවිධාකාර වීඩියෝ බලමින් ඒවට ඇබ්බැහි වුණොත් ඔන කාමච්ඡන්දය. අපි හිතමුකෝ දැන් වර්තමාන සමාජය දිහා බැලුවට පස්සේ විවිධාකාර ගේම් ප්ලේ කරන්න. ඔන ඒකට ඇබ්බැහි වුණොත් ඒක කාමච්ඡන්දය. ඊට පස්සේ ළමයි එකට එකතු වෙලා කතා විවිධාකාර මේ හරයක් නැති හරසුන් දේවල් කතා කරමින් උසුළු විසුළු කරමින් මේ වගේ දේවල් තුළ වැඩි වශයෙන් වාසය කිරීමත් කාමච්ඡන්දය. අස්තියාදු යනවා නම් එතකොට ඒකට අදාළ ආකාරයට තවත් පිරිස හැඩගස්ව ගන්නවා නම් කාමච්ඡන්දය. එතකොට ඒ අතරේ දෙමව්පියන් කෙරේ දරුවන් කෙරේ ඊට පස්සේ තමන්ගේ ඥාති යාළු ඉතර මිතුරුන් කෙරේ ඊට පස්සේ මේ විදිහට මේ ගැටන සිත තියෙනවා නම් තරහ සිත. එතකොට ඒක ව්‍යාපාද වෙනවා. එතකොට ඒ කාරණත් එක්ක එයාට අර උගන්නන දේ හරියට ධාරණය කරගන්න බැරි වෙනවා. ගෙදර පන්තියක අපි හිතමුකෝ තරහ කෙනෙක් ඉන්නවා කියලා හිතමුකෝ. Taman නිතර එයත් එක්ක ගැටෙනවා. තරහයි. බැන ගන්නවා. අර පන්ති යමක් කියලා දෙනකොට ඒ කියලා දෙන එකට වැඩි හොඳ අවධානයක් යන්නේ නැහැ එතකොට. ඒ තරහ නැති වෙන්නයි ඕනේ. ඒ වගේම නිදිමතෙන් පීඩාවටපත් නොවන කෙනෙක් වෙන්න ඕනේ. තීන මිද්දේ. පසුතැවෙන්නේ නැති කෙනෙක් වෙන්නයි ඕනේ. බොහොම නිදහසේ සිත තියාගෙන පසුතැවීමටපත් නොවන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම සැකත් නැති වෙන්න ඕනේ. දැන් විශේෂයෙන්ම අධ්‍යාපනයේදී ඒ තමන් ඉගෙන ගන්න කාරණා තුල සැක නැති වෙන්න ඕනේ. සැක හැර ඉගෙන ගන්න ඕනේ. එතකොට ගුරුවරුන්ගෙන් ආයේ තමන් දන්නේ නැති කාරණා අහන්න ඕනේ. මෙන්න මේ නීවරණ ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් තුල ඉස්මතු වෙලා තියෙනවා නම් ඒ ඉස්මතු වීම හේතු කරගෙන පාඩම් කරපු දේත් වැටහෙන්නේ නැහැ කියන. පාඩම් නොකරපු දේ ගැන කවර කතාවදයි කියලා බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවේ බ්‍රාහ්මණයෙකුට කියන්නේ. ඒ කියන්නේ පාඩම් කරපු දේත් ඉක්මනටම තමන්ගේ මනසට හිතට එන්නේ නැහැ කියනවා. මතකයට ආවාජනයට එන්නේ නැහැ කියලා. පාඩම් කරපු දේත් මේ නීවරණයන්ට යට වෙලා හිටියොත්. එතකොට මේ නීවරණ සංසිඳිලා නම් කෙනෙක් තුල මම කියන්නේ මේ නීවරණ දුරු වීම මේ නැතිවීම නෙමෙයි සංසිඳිලා නම්. ඒතර පාඩම් නොකරපු දෙයක් වැටහෙනවා කියනවා. පාඩම් කරපු දෙය ගැන කවර කතාවදයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයෙන් අහනවා. ඒ නිසා විශේෂයෙන්ම දරුවන්ගේ සිතට ඒ මනසට විවිධාකාර කාමයන්ගේ මත් වෙන දේවල් තිබෙනවා. අන්න ඒවයි ඒ දරුවා වලකා ගන්න ඕනේ. ඒක බලෙන් කරන්න හොඳ නැහැ කියලා දීලා. ගොඩක් වෙලාවට ඒ දරුවන්ට උමනා වෙනවා අම්මගේ තාත්තගේ ගුරුවරුන්ගේ ආදරය. ඒ වගේම තමයි තමන් කරන
තමන් අධ්‍යාපන ලැබීමෙන් ඒ අධ්‍යාපන ලැබීම හේතු කරගෙන එයාට ලැබෙන වැදගත්කම, එයාගේ අනාගතයේ එයාට ලැබෙන ආනිසංසය අපි කියලා දෙන්න ඕනේ. එතකොට දැන් එයාගේ වයස් මට්ටම, වයස් සීමාව කොහොමද? ඒ වයස් සීමාව තුල කරන්න ඕන දේ මොකන්ද? ඒ වයස් සීමාව තුල මේක තමයි කරන්න ඕනි කියන එක බලවත්ව එයාට මේ එයාට හොඳට දැනෙන විදිහට කියලා දෙන්න ඕනේ. ඉතින් දෙමාපියන්ගේ ආදරය, ඒ වගේම තමයි සෙනෙහස, අනුකම්පා, මේ ඔක්කොම පෙරදරි කරගෙන ගුරුවරුන්ගෙත් ඒ ආදරේ, කරුණාව මුල් කරගෙන තමයි මේ දරුවන්ව ඒ තැනට ගේන්න ඕනේ. ඉතින් එතකොට විශේෂයෙන්ම දරුවන්ට ඒ වැදගත්කම දෙන්න ඕනේ. මේ ඉගෙන ගත්තට පස්සේ මේ බඳු ආකාර දෙයක් ඔයාලට ලැබෙනවා කියන එක නිතර නිතර එයාට පෙන්නලා දෙන්න ඕනේ. අන්න එතකොට මොකද වෙන්නේ? එයාගේ ඒ කුසලයේ වැඩෙනවා. නීවරණ ධර්මයන් සංසිඳෙනවා. කුසලයේ වැඩෙනවා. එයා හොඳට පාඩම් කරනවා. ඒ වගේම තමයි එයා ඒ ලබන අධ්‍යාපනයෙන් ජය ගන්නවා. ඒකටම දැන් අධ්‍යාපනය ලබන දරුවෙකුට ඒකටම අවධානය යොමු වෙන. ඒකටම තමන් කරන ඒ අධ්‍යාපනයට, තමන් කරන විෂයයටම හොඳ අවධානයක් ලබා දෙන විදියට එයාව යොමු කරන්නයි ඕනේ. නැත්තම් ඇත්තටම බෝධි පූජා කොච්චර තිබ්බත් ඉතින් පාස් වෙන ප්‍රමාණය වැඩිවීමක් තියෙනවද? එහෙම නැත්තම් මේ ඒකින් විශාල මේ උපකාරයක් සිදු වෙනවා කියලා මේ එහෙම පේන්නේ නැහැ. භාවනාවට යොමු වීමත් හොඳයි. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය එයාට කියලා දෙන එක හොඳයි. විශේෂයෙන්ම එතකොට ගුණධර්ම වැඩෙනවා. ඒ ගුණධර්ම වැඩෙන දරුවෙක්ගේ නීවරණ සංසිඳලයි තියෙන්නේ. නිරන්තරයෙන්ම අර සමාජයත් එක්ක ගැටෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. එයාට එයාගේ අධ්‍යාපනයේ පිණසම එයාගේ අවධානය හොඳට යොමු වෙනවා. එතකොට අපි දැන් දකින දෙයක් තියෙනවා. ඕනෑම ශේෂ්ත්‍රයක් තුළ ඉහළට ගියේ ඒ කෙරේ හොඳ අවධානයෙන් කටයුතු කරපු අය. එතකොට ඒ අධ්‍යාපනය කියන එක එයාට වැදගත් දෙයක් විදිහට, වටිනා දෙයක් විදිහට හේතු ගන්නවන ආකාරයට අනුබල දීමයි කරන්න ඕනේ. එතකොට එයාගේ කුසලයේ වැඩෙනවා. ඒ අතරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න සලස්වන්න, කියලා දෙන්න, ගුණධර්ම කියලා දෙන්න. ඒ වගේම තමයි මේ හසරේ ස්වභාව කියලා දෙන්න. ඒ වගේ කියලා දෙනකොටත් එයාගේ නීවරණ සංසිඳෙනවා. එහෙම නැත්නම් මොනවත් මේ නොතේරෙන කෙනාට මේ බෝධි පූජාව තිබ්බයි කියලා, එහෙම නැත්නම් වෙන මොකක් හරි පින්කමක් කරා කියලා, ඉතින් යාර තේරෙන්නේ නැහැ මොනවද මේ අම්මලා තාත්තලා කරන්නේ කියලා. අනේ ක්‍රමයකට තමයි මම හිතන්නේ එන්න ඕනේ. එතකොට දරුවන්ගේ ඒ හැකියාව හොඳින් දිනු කරන්න පුළුවන් වගේම තමයි දරුවෝ ගුණධර්ම ඇතිව වැඩෙන අය බවට පත් වෙනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එයාට කියලා දෙන්න ඕනේ. අහන්න සලස්වන්න ඕනේ.